ආයුබෝවන්. අද අපි සදිසිලෝ තුලින් සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී සොයා ගැනීමක් ලෙස සැලකෙන පුරාවිද්‍යාත්මක සොයා ගැනීමක් වන පණාකඩුව තඹසන්නස පිළිබඳව. පණාකඩුව තඹසන්නස කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පණාකඩුව නම් වූ ගමේ තිබිලා හම්බ වෙච්ච තඹ වලින් කරවපු සන්නස් පත්‍රයක් පිළිබඳව. මේ තඹසන්නස සුවිශේෂී ගණේලා සැලකෙන්නේ මේ ශ්‍රී ලංකාවේ තඹයෙන් කරපු පළවෙනි සන්නස. විශේෂ නැත්නම් තඹයෙන් කරන ලද සොයාගත් පළවෙනි සන්නස ලෙස හඳුනා ගන්න නිසා මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරළේ පණාකඩුව ගමේ තිබිලා තමයි මේ සන්නස සොයාගන්නේ. පළවෙනි විජේබා රජතුමා එතුමාගේ රාජ්‍ය කාලය ක්‍රිස්තු වර්ෂ 1055 ඉඳලා 1110 දක්වා වන කාලය. ඒ කාලයේදී අනුරාධපුරයේ තමන්ගේ රාජ්‍ය සභාවෙන් ප්‍රකාශයට පත් කරන ලද සුවිශේෂී ප්‍රධානයක් පිළිබඳව තමයි මේ සන්නසය සටහන් වෙන්නේ. චෝල ආක්‍රමණ කාලේ රජතුමා හිටියේ සැඟවිලා. ඔහුගේ පියාටත් ඔහුටත් අනිකුත් රාජකීය පවුලේ සමාජිකයින්ටත් ආරක්ෂාව ලබා දුන්න මේ චෝල ආක්‍රමණය කාලයේදී දකුණු පළාතේ සිත්නාරුබිම් අධිපතියා හිටියේ බුදන්නා නම් පුද්ගලයෙක්. මේ ඔහු රුහුණේ හිටපු ප්‍රාදේශීය පාලකයෙක් හැටියට අපිට සැලකන්නට පුළුවන්. 1948 වසරේ තමයි මේ සන්නස හම්බ වෙන්නේ. මේ සන්නස හම්බ වීමත් හරි අපූර්ව කතාවක්. 48 අවුරුද්දේ පෙබරවාරි මාසේ දවසක දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයට අයිති පස්කොඩ නම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පණාකඩුව නම්ති ග්‍රාම නිලධාරී කොට්ටාසේ වාසය කරපු කරෝලි සප්පුහාමි නම් ගොවි මහතෙක් පුරුදු විදියට තමන්ගේ කුඹුරට යනවා මේ තමන්ගේ ගොවිතැන් කටයුතු සඳහා. ඔහුට තිබුණේ යම්කිසි ආකාරයක ජලය තමන්ගේ කුඹුරට ලබා ගැනීමේ කටයුත්තක්. ඉතින් උදැල්ලත් අරගෙන මේ ගොවි මහත්තයා කුඹුරට යනවා. ගිහිල්ලා මේ තමන්ගේ කාර්ය කරගෙන යනවා. මේ කරගෙන යද්දී එකවරටම ඔහුගේ උදැල්ල ගැටෙනවා යම්කිසි දැඩි දෙයක, ලෝහමය දෙයක කියලා ඔහුට දැනෙනවා මේ ගැටීම හේතුවෙන්. ඊට පස්සේ පස් අයින් කරලා ඔහු බලපුවම ඔහුට දැනෙනවා තහඩු තුනක්, ලෝහ තහඩු තුනක්. ඔහු හිතනවා Tamanට ඊටාම වටිනා පැරණි වස්තුවක් හම්බුණා කියලා. බොහෝ විට ඒ කාලේ මේ දඹරම්, රත්රන් තහඩු මේ වගේ දේවල් පිළිබඳව අදහසක් තියෙන නැතනේ. ඉතින් මේ ගොවි මහත්තයා හිතනවා මේක අනිවාර්යෙන් රත්තරන් වෙන්න ඕන කියලා. ඒකින්ද ගෙදරට ගිහිල්ලා මේක වහාම ඔහු පරීක්ෂා කරලා බලනවා පිරිසිදු කරලා. ඒත් බලපුවම මේක අනෝදන්න අකුරු වගේක් තමයි මේවා ලියලා තියෙන්නේ. ඊට පස්සේ ඔහුට හිතනවා මේක රත්තරන්ද කියලා හරියටම බලාගන්න මේකේ කොනක් රත්තරන් මේ පත්‍රවල කොනක් ඉවත් කරලා කපලත් බලනවා. ඒත් බලපුවම එතකොට ඔහුට තේරෙනවා මේවා තඹ පත්‍ර කියලා. ඉතින් ඒකින්ද ඔහු මේක දැනගන්නවා මේකේ එච්චර ලොකු වටිනාකමක් නැහැ. ඒක පැත්තකට දාලා තියෙනවා. ඊට පස්සේ ගොවිතැන්පත් කරගෙන යනවා. කාලයක් යද්දී ඔහුට තේරෙනවා මේ තඹ පත්‍ර මේ ගෙදරට ගෙන ආපු දවස් ඉඳලා කරදර වැඩි. එක්කිනෝ එක් ප්‍රශ්න කියලා. ඊට පස්සේ ඒ ප්‍රදේශයේ හිටපු බෙන්ගමුව ඒ විහාරස්ථානේ කියන විහාරාධිපති ස්වාමින් වහන්සේට මේක කියනවා. කියපුවම විහාරාධිපතින් වහන්සේ ඒ කාලේ හිටිය පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙන්රත් පරණවිතාන ඔහුට දැනුම් දෙනවා මේ වගේ දෙයක් හම්බ වෙලා තියෙනවා කියලා. මේක දැක්කහම සෙන්රත් පරණවිතාන මහත්තයා පුදුමයටපත් වෙනවා. මේක විජේබාහු රජ සමයේ ලියපු දෙයක් බවට සොයාගත්තට පස්සේ. ඊට පස්සේ මේ කරෝලිස් සප්පුහාමි ගොවි මහත්තයා හොයාගෙන යනවා සෙන්රත් පරණවිතාන මහත්මයා ගිහිල්ලා ඔහුට ඉතිහාසයේ ඔහුට ස්තුති කරනවා. ඒ වගේම ඒ කාලේ හැටියට රුපියල් 500ක තෑග්ගකුත් මේ ගොවි මහත්තයාට ලබා දෙනවා මේක සොයාගත්ත නිසා. ඉතින් මේ පණාකඩුව තඹසන්නස ලියවලා තියෙන පළවෙනි විජේබාහු රජතුමා විසින් තමන් ගෙවපු ඉතාම දුෂ්කර ජීවිතය පිළිබඳව ඒ කාලේ තමන්ට උදව් කරපු පුද්ගලයන් පිළිබඳව ඒ වගේම ඒ උදව් කරපු පුද්ගලයන්ට කර ප්‍රති උපකාරය පිළිබඳව තමයි තමන් රජ වුණාට පස්සේ මේ තඹසන්නසෙන් කියවෙන්නේ.
මෙහි මුල් පේලි තුනෙන් විජය බහු රජතුමා වර්ණනා කරලා තියෙනවා. ඊට පස්සේ මේ ප්‍රදානය ගැන කියවෙනවා. ඒ කාලේ ක්‍රිස්තු වර්ෂ 12 වෙනි සියවසේ තිබිච්ච ඉතිහාසය පිළිබඳව යම්කිසි අදහසක් ලබා ගැනීමට මේ තඹසන්නස ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. මේ තහඩු දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තියලා තියෙනවා. අපිට දකින්න පුළුවන්. මේවා තමයි ශ්‍රී ලංකාවෙන් හම්බෙච්ච පැරණිතම තඹසන්නස. 50 කඩුව තඹසන්නස.